අයිබෝවන් තඩ ශ්‍රී ලංකා YouTube නාලිකාවට වල හැමෝම ආතරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරමු හැමෝම කතා කරන මේ දවස්වල හැමෝම හොයන මාතෘකාවක් ගැන. ඉතින් මේ මාතෘකාව තමයි කුණ්ඩලිනි. කුණ්ඩලිනි කියන්නේ මොකක්ද? කුණ්ඩලිනි කොච්චර භයානකද? කොයි වගේ දෙයක්ද? ඉතින් අද කතා කරමු ඒ ගැන. කුණ්ඩලිනි කියන්නේ විවිධ මතිමතාන්තරات එක්ක තියෙන එක යම්කිසි ශක්ති විශේෂයක්. එතකොට මේ ශක්ති විශේෂය ගැන අතීතයේ සිට පැවතෙන දේවල් ගැන කිව්වොත් එහෙම කුණ්ඩලිනි ශක්තිය කියන්නේ අතීතයේ මිනිසුන් ගොඩක් අය ළඟ තිබුණු ශක්තියක්. ඒක බ්‍රාහ්මණ අය ගාව ඒ වගේම අපි ගත්තොත් එහෙම අපි තර්ඩ් ශ්‍රී ලංකා YouTube නාලිකාවේ ඔයාලත් එක්ක කතා කරනවා රාවණ ඉතිහාසය ගත්තොත් රාවණ කියන්නේ කුණ්ඩලිනි ශක්තිය අවදි කරපු කෙනෙක්. ඒ වගේම ඒ කාලය තුල ගත්තොත් ඊට වසර 5000කට විතර පැරණි කාලේ ඒ කාලේ වෙද්දී ගොඩක් මිනිස්සු තුල කුණ්ඩලිනි ශක්තිය තිබුණා කියලා කියනවා. ඒ කුණ්ඩලිනි ශක්තිය අවදි කරා. මොකද තාපස ජීවිත වගේ දේවල් සාමාන්‍යයෙන් සමාජය තුළ කිසිම ප්‍රශ්නයක් නොමැතිව ඒ වගේම මානසික ඒකාග්‍රතාවය ඒ වගේම මිනිසුන් තුළ තිබිච්ච සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම හොඳ ගතිගුණ තිබුණු නිසා ඒ කාලය තුළ කුණ්ඩලිනි කියන්නේ භයානක දෙයක් නෙවෙයි. නමුත් මේ වෙද්දී කුණ්ඩලිනි කියන්නේ අතිශය භයානක දෙයක්. ඒ තනිව අවදි කිරීම බව අතිශය භයානකයි. ඒකට හේතුව ඔයාලා අහලා ඇති මනුෂ්‍යයේ ශරීරය තුළ නාඩි 70000ක් තියෙනවා. එතකොට මේ නාඩි 70000ම සෙම වලින් වැහිලා තියෙනවා. සියල්ල නෙවෙයි නාඩි 70000න් වැඩි කොටසක් සෙම වලින් වැහිලා තියෙන්නේ ශරීරය තුල. ඒවා ක්‍රියාත්මක නැහැ. ඒවා ක්‍රියාත්මක කරන එක තමයි කුණ්ඩලිනි අවදි කරනවා කියලා කියන්නේ. එතකොට මේ නාඩි ක්‍රියාත්මක වෙන්නේ යෝගා ඒ වගේම භාවනා ධානය මගින්. එතකොට කුණ්ඩලිනි ශක්තිය කියලා කියන්නේ කුණ්ඩලිනි ශක්තියට චක්‍ර 7ක් තියෙනවා. මේ චක්‍ර 7 අවදි කරන එක තමයි කුණ්ඩලිනි අවදි කරනවා කියලා කියන්නේ. එතකොට මේ චක්‍ර 7න් පළවෙනි චක්‍රය තමයි මූලාධාර චක්‍රය කියන්නේ. එතකොට මේ මූලාධාර චක්‍රය කියන එක අවදි කරන එක ඒ තරම් සුළුපටු පහසු කාර්යයක් නෙවෙයි. මූලාධාර චක්‍රය කියන එක අවදි වෙලා තමයි තියෙන්නේ. නමුත් මූලාධාර චක්‍රය අවදි වෙලා ඉදිරියට යනවා නම් ඒක අවදි කරන්න තමන් ගන්න උත්සාහය තුළ යම්කිසි ප්‍රශ්න තියෙන්න පුළුවන්. මොකද මුලින් හිතලා බලන්න ඕනේ මේ වගේ දෙයක් මේක භයානක වෙන්නේ ප්‍රධාන වශයෙන් ඔයාලගේ තියෙන ගතිගුණ නිසා. ඔයාලා කවදාවත් හිතන්න එපා ඔයාලා 100%ක් පරිපූර්ණ කෙනෙක් 100%ක් හොඳ කෙනෙක් කියන එක ගැන. ඒක ඔයාලම හිතලා බලන්න ඔයාලට කොයිතරම් කේන්ති යනවද කොයිතරම් දෙයක් අතහරින්න බැරුව ගොඩක් දේවල් අතහරින්න හරි අමාරුයිනේ. අතහරින්න බැරුව ඔයාලා කොච්චරනම් ඒ දේ වෙනුවෙන් ඒක පස්සේ යනවද? හිතලා බලන්නකෝ දැන් ඔයාලා ගත්තොත් එහෙම දැන් වෙද්දී ෆෝන් එක ගත්තොත් ෆෝන් එක අතහරින්න බැරුව කොච්චර බලනවද? ඔයාලට කියන්න පැය 24ක් ඔයාලට ෆෝන් එක අතටවත් අල්ලන්න නැතුව ඉන්න කියලා කිව්වොත් ඉන්න පුළුවන්ද? හිතලා බලන්න. දැන් ඔයාලා හිතලා බලන්න. ඒ වගේම ඔයාලා තුළ තියෙන කේන්තිය කියන එකත් එක්ක මේ ද්වේෂය, රාගය, මෝහ, රාග, දේශ, මෝහ කියන මේ දේවල් නවත්තලා මේ දේවල් පාලනය කරලා මේ දේවල් නැත්තරම නැති කරපු කෙනෙක් නම් කුණ්ඩලිනි ශක්තිය අවදි කරගන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් රාග, දේශ, මෝහ කියන මේ නපුරු ගතිගුණ ඒ වගේ මේ දේවල් හැමෝ තුළම තියෙනවා. ඒ දේවල් අනුව ඔයාලා කේන්තිය, වෛරය කියන එක පුහුණු කරනවා නම් ඒකේ ඉහළට යනකොට ඔයාලා වෛරයෙන් ගිහිල්ලා ඊට පස්සේ අවසාන විනාශයක් දක්වා යනවා. මොකද ඔයාලා පාලනය කරගන්න බැරි වෙන තත්ත්වයක් තමයි කුණ්ඩලිනි අවදි වුණොත් සිද්ධ වෙන්නේ. කුණ්ඩලිනි චක්‍ර දෙක තුනක් අවදි වෙනකොටම ඔයාලා විනාශයටපත් වෙන්න පුළුවන්. මොකද රාගය කියන එක දියුණු වෙනවා. ඔයාලගේ හිතේ වැඩිපුර තියෙන්නේ මොකක්ද? අන්න ඒක දියුණු වෙනවා. ඒක ඔයාලා දන්නේ නැහැ. ඇත්තටම ඔයාලා ඒක ගැන හිතන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයා 100%ක් හොඳ කෙනෙක් නෙමෙයි. රාගයක් නැති, ද්වේෂයක් නැති කෙනෙක්ද? නැහැ. එතකොට ඔයාලගේ හිතේ වැඩිපුරම කේන්ති, ඊර්ෂ්‍යාව කියන දේවල් තියෙනවා නම් ඔයාලා කුණ්ඩලිනි දියුණු කරන්න ගිහිල්ලා ඔයාලා මානසික ප්‍රශ්න වලට මුහුණ දෙනවා. මානසික ප්‍රශ්න වලට මුහුණ දෙනවා වගේම ඔයාලා කුණ්ඩලිනි දියුණු කරන්න ගියොත් ඔයාලා කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව මේ ඉන්න සමාජ මට්ටමේ මේ ඉන්න මට්ටමේ කුණ්ඩලිනි දියුණු කරන භාවනා යෝග කරන්න පටන් ගත්තොත් ඔයාලා සිද්ධ වෙන්නේ ඔයාලව පාලනය කරන්න බැරි තැනකට ඔයාලව අරන් යන එක. හරියටම කිව්වොත් අපරාධකාරයෙක් නිර්මාණය වුණා වගේ දෙයක් තමයි වෙන්නේ. අන්න ඒ නිසා තමයි කුණ්ඩලිනි කියන භාවනාව සෑහෙන දරුණු ඒ වගේම නපුරු දෙයක් වෙන්නේ. ඒ වගේම තව දෙයක් තමයි කුණ්ඩලිනි භාවනාව ඔයාලා ක්‍රියාත්මක කරන්නේ. චක්‍ර 7ක් තියෙන චක්‍ර 7 පිළිවෙලට යනවා. රාවණ රජතුමා කියන්නේ කුණ්ඩලිනි චක්‍ර 15 ඉඳන් මූලාධාර චක්‍රේ ඉඳන් යන්න ඕනේ. හැබැයි ඔයාලගේ හිස මත තියෙන සහස්‍රාර චක්‍රයේ ඉඳන් තමයි රාවණ රජතුමා එයාගේ කුණ්ඩලිනි ශක්තිය දියුණු කරලා තියෙන්නේ. ඒ කියන්නේ
ක්‍රියාත්මක කරන්න ඕන එක නෙවෙයි එයා ක්‍රියාත්මක කරේ ඉහළම මට්ටමේ ගිය චක්‍රය. ඒක ක්‍රියාත්මක කරපු නිසා එයාගේ අනිත් චක්‍ර ඉබේම ක්‍රියාත්මක වුණා. හැබැයි ඒ කාලෙ වෙද්දි ඒ අය එහෙම රාග ද්වේෂ මොහ තියනයිද? නැහැ. ඒ කාලෙ වෙද්දි ගොඩක් දුරට රාවණ කියන්නේ සක්විති රජ කෙනෙක්. සක්විති රජ කෙනෙක් කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. ඒ වගේම පංචශීල ප්‍රතිපත්තියට අනුකූල කෙනෙක්. පංචශීල ප්‍රතිපත්තිය තියෙන්න ඕනේ නැහැ. ප්‍රාණඝාතය හොඳ නැහැ කියන එක, කාමයේ වැදගත් හැසිරීම හොඳ නැහැ කියන එක. ඒ දේවල් හැම කාලය තුලම තියෙනවා. ඒ දේවල් අපිට රකින්න බැරි එක තමයි තියෙන එකම ප්‍රශ්නේ. එතකොට මේ කුණ්ඩලිනී කියන ශක්තිය සෑහෙන්න භයානකයි. මොකද ඔයාලා ගත්තොත් එහෙම නාගයෙක්ව ඔයාලට අල්ලන්න කිව්වොත් දැන් නිකන් ඉන්න ගමන් ඔයාලට හිතුනොත් එහෙම නායක අල්ලන ඉවල ඔයාලට නිකන් ඉන්න පුළුවන්ද? නෑ, අනිවාර්යෙන්ම ඔයාලා දෂ්ට වෙනවා. ඒ නිසා පෙර පුහුණුවක් නැතුව කුණ්ඩලිනී කියන ශක්තිය ඔයාලා අවදි කරන්න ගියොත් ඔයාලට සිද්ධ වෙන්නේ අන්තිමට ඔයාගේ මරණය ළඟා කරගන්න. එතකොට ඔයාට ඔයාව පාලනය කරගන්න බැරි තත්යකට කුණ්ඩලිනී ශක්තිය වැඩිලා හෝ අවදි වුණොත් වෙනවා. නමුත් කුණ්ඩලිනී ශක්තිය අවදි කරන්න බෑ. අධ්‍යාත්මිකව දියුණු වෙන්න ඕනේ කුණ්ඩලිනී ශක්තිය අවදි වෙන්න. හේතුව අධ්‍යාත්මිකව යම්කිසි මට්ටමකින් දියුණු නැති ඒ වගේම මේ සමාජය තුළ හරි විදිහට ජීවත් වෙන්න බැරි අයට කුණ්ඩලිනී ශක්තිය අවදි කරන්න බෑ. දැන් අපි දැක්කොත් එහෙම ඕන තරම් සමාජ මාධ්‍යවල තියෙනවා භාවනා ක්‍රම කියයි, ඊට පස්සේ තව මන්ත්‍ර කියයි, යంత్ర මන්ත්‍ර කියයි. ඒවයි කිසිම දවසක ඔයාලගේ ওই චක්‍ර හතක් තියෙනවා. ඒ චක්‍ර හත ක්ලියර් කරන්න යන්න එපා. අත්‍තරම ගොඩක් අය කැමැත්තෙන් ඉන්නේ චක්‍ර හත ක්ලියර් කරගත්තා ඊට පස්සේ හරි කියලා. එහෙම කරන්න බෑ කිසිම කෙනෙක්ට. මොකද දැන් සමාජයේ තත්ත්වය මේක බුදුරජාණන් වහන්සේ ඉපදිලා වසර 2000 ගාණක් 2500කට වඩා කාලයක් ගියපු කාලයක්. එතකොට මේ කාලය තුල රාග, දේශ, මොහ කියන එක වැඩෙන කාලේ. මේ කාලේ මේව නැත්තරම නැති කරලා දාන කෙනෙක්ට විතරයි කුණ්ඩලිනී ශක්තිය අවදි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා ගෙදරකට වෙලා හිටපු සාමාන්‍ය කෙනෙක් වෙලා ඉඳලා ඔයා හිතන්න එපා ඔයාට කුණ්ඩලිනී ශක්තිය මේ විදිහට අවදි කරන්න පුළුවන් කියලා. එහෙම අවදි කරන්න පුළුවන් ඉතින් උත්සාහයි. නමුත් එහෙම අවදි කරන්න ගියොත් ඔයා ඔයාගේ මරණය ළඟා කරගත්තා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. මොකද ඔයා පාලනය කරන්න ගත්තොත් ශක්තිය ඔයාට ඔයා පාලනය කරන්න බෑ. ශක්තිය ඔයා පාලනය කළ වැරදි දේවල් සිදු කරනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි දැන් සාමාන්‍යයෙන් අපි හදින කුණ්ඩලිනී ශක්තිය කිසිම ගුරුහරුකමක් නැතුව අවදි කරන්න ගිය අය මානසික ප්‍රශ්න මානසිකව වෙනස් වෙලා, ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම පිස්සු හැදිනා වගේ දෙයක් කියන්නේ අපි. අන්න ඒ තත්ත්වයකටපත් වෙනවයි කියලා ඔයාලා අහලා ඇති. ඔව් එහෙම කියලා තියෙන එක හොඳයි. ඉතින් එහෙම තමයි එහෙම වෙනවා. ආධ්‍යාත්මිකව ප්‍රශ්න ඇති වුණාම සාමාන්‍ය කුණ්ඩලිනී චක්‍ර අවදි කරගෙන යනකොට යෝග මාර්ගයේ සමහර අය පේ වෙලා කුණ්ඩලිනී ශක්තිය අවදි කරන්න උත්සාහ කරනවා. හැබැයි මේකට අවුරුදු ගාණක් යනවා. අවුරුදු 16ක් විතර කිට්ටු වෙනකම් ඔයාලා කරත් ඔයාලා ආධ්‍යාත්මිකව දියුණු නැත්නම් ඒක අවදි වෙන්නේ නැහැ. ඒක ඉබේම අවදි වෙනවා. සාමාන්‍යයෙන් ආත්ම ගානක ඉඳන් කුණ්ඩලිනී චක්‍ර අවදි කරලා තියෙන කෙනෙක් නම් ඒ කෙනාගේ ඉබේම කුණ්ඩලිනී චක්‍රය අවදි වෙනවා. ඒ වගේම ඒ කෙනා සමාජය තුළ උනත් ඒ කෙනා හරි හොඳ කෙනෙක්. ඒ වගේම ඒ කෙනා උපතේ සිට ගියාත්මවල තියෙන පෙර භවයන් වල ඉඳන් එන ඒ පාරිශුද්ධ බව එයාට තියෙනවා. එහෙම තියෙන නිසා එයාට ඒ කුණ්ඩලිනී ශක්තිය ටංකාල මතක් වෙච්ච ගමන් මේ දේවල් වලට යොමු වුණොත් ඒක ඉබේම අවදි වෙනවා. ඒ වගේම කුණ්ඩලිනී ශක්තිය කියන එක ගොඩක් දුරට කෙනා හොඳ කෙනෙක් නම් ඒ කෙනා එන්න හොඳ වෙනවා නම් ආධ්‍යාත්මිකව දියුණු වෙනවා වගේ පේනවා නම් ඉබේම අවදි වෙනවා. ඒ වගේම කුණ්ඩලිනී ශක්තිය කෙනෙක්ට දරා ගන්න බැරි නම් ඒ ශක්තිය කිසිම කෙනෙක්ට හම්බෙන්නේ නැහැ. ඒ ශක්තිය අවදි කරගන්නවා කියන්නේ හරියටම කිව්වොත් ඒ ශක්තිය සම්පූර්ණයෙන් අවදි කරගත්තොත් එකම කෙනා තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. එතකොට ගෞතම බුදු කෙනෙක් සහ සක්විති රජ කෙනෙක් නෙවෙයි. අතරම බුදුරජාණන් වහන්සේලා කියන්නේ මේ චක්‍ර සියල්ල අවදි කරගත්ත අය. ඒ කියන්නේ එයාලා දන්නවා නිවන නිර්වාණය. ඒක හොඳ පැත්තෙන් අවදි කරගත්ත අය තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. එතකොට චක්‍ර කියන එක රාවණ රජතුමාත් ඒ චක්‍රහත කුණ්ඩලිනී ශක්තිය යාට තිබුණා කියලා කියනවා. යාට තියෙන්න ඕනේ. මොකද නැත්තම් යාට ඒ වගේ ආධ්‍යාත්මික ශක්තිය ලැබෙන්නේ නැහැ. එතකොට මේ කුණ්ඩලිනී චක්‍ර හත හරියටම කවුරු හරි කෙනෙක් අවදි කරගත්තොත් අන්න ඒ කෙනාට බලයන්, ඒ කියන්නේ ශක්ති, විවිධ গুপ্ত බලයන් ලැබෙනවා. ඒ වගේම කුණ්ඩලිනී හරියට අවදි කරගත්ත කෙනෙක් වුණොත් ඒ කෙනා දකිනවා නිවන කියන්නේ මොකක්ද කියන එක. නිවන මොකක්ද නෙවෙයි, නිවනත් ඒ කෙනා අතහරින තත්වයකටපත් වෙනවා. කුණ්ඩලිනී ශක්තිය අවදි කරගන්නවා කියන්නේ හරියටම කිව්ව සෝතාපන්න තත්වයටපත් වෙනවා වගේ දෙයක් තමයි. හැබැයි සෝතාපන්න තත්වයටපත් වෙනවට වඩා කුණ්ඩලිනී ශක්තිය භයානකයි. මොකද සෝතාපන්න වෙනවා කියන්නේ හොඳ පැත්තෙන් ඉදිරියට ගිහිල්ලා සෝතාපන්න තත්වයටපත් වෙන එකේදී වෙන්නේ හැම දෙයක්ම හොඳ තත්වයටපත් වෙන එක. හැබැයි කුණ්ඩලිනී ශක්තිය හොඳ විදිහට අවදි වෙන්නත් පුළුවන්, නරක විදිහට අවදි වෙන්නත් පුළුවන්. තමන්ගේ ආධ්‍යාත්මික තත්වය අනුව අවදි වෙලා ඒක නරක පැත්තට යෙදුනොත් මේ ලෝකෙම විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වගේම ඒක හොඳ පැත්තට අවදි වුණොත් එහෙම ඒ කෙනාව කිසිම දවසක ඒ කෙනා කුණ්ඩලිනී අවදුනා කියලා මේ රට පුරා කියවන්නේ නැහැ.
ඒක තමයි ඇත්ත කතාව. කුණ්ඩලිනී අවදි කරපු අය මහරහතන් වහන්සේලා පවා දැනටත් දුර්ලභ වශයෙන් උනත් ඉන්නවා. හැබැයි අපි ඇස් ගැටෙන්න ඉන්නේ නැහැ. අන්න ඒ වගේ ප්‍රශ්න වගේ තමයි ඇත්තටම කුණ්ඩලිනී අවදි කරගත්ත අයත් මේ ලෝකයේ ඇති එක්කෙනෙක් හරි ඇති. ඒ කෙනා හැබැයි මේ සමාජය තුළ එහෙම කතා කරන්නේ ඒ දේවල් ගැන හොයන්නේ. ඒ කෙනා දන්නවා මොකක්ද මේ ලෝකය, කොයි වගේද මේ සසර. ඒ නිසා මේකෙන් නිදහස් වෙන්න ඕනේ. ඒ සියලු දේ හොඳ ඥානයක්, හොඳ ප්‍රඥාවක් ලැබෙන කෙනෙක් වෙනවා කුණ්ඩලිනී ශක්තිය අවදි කරලා. හැබැයි කුණ්ඩලිනී ශක්තිය අවදි කරගන්න වෙනම පේ වෙලා යෝගවලටම යොමු වෙච්ච අය ඉන්නවා. ඒ වගේම වෙනම පේ වෙලා ධානය වලට යොමුවෙච්ච අය ඉන්නවා. කුණ්ඩලිනී ශක්තිය නිවස තුළ අවදි කරන්න උත්සාහ කරන අය ඉන්නවා. කමක් නැහැ. නමුත් ඔයාට පෙර පුහුණුවක් අවශ්‍යයි. මේ චක්‍ර ඔයාලට චක්‍ර ටික ක්‍රියාත්මක කරන්න ඕන නම් පෙර පුහුණුවක් අවශ්‍යයි. චක්‍ර ක්‍රියාත්මක කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මුලින් ඔයා හරි තැනකට ඇවිල්ලා ඉන්න රාගය, ද්වේෂය, මෝහය කියන දේවල් ටික නැත්තරම නැති වෙන තැනට ඔයාපත් වෙන්න ඕනේ. අන්න එදාට ඔයා ඔය ඕන දෙයක් කරන්න. නමුත් ඒ தત્ත්වය කියන එක ගන්න එක මේ සමාජ தત્ත්වය අනුව හරිම අමාරු දෙයක්. ඒ නිසා නිදාගෙන ඉන්න සර්පෙක් අවදි කරන්න ගිහිල්ලා ඔයාලට ඔයාලගේ ජීවිතේ පවා නැති කරගන්න සිද්ධ වෙනවා. නොදැනුවත් කමින් කිසිම ගුරුහරුකමක් නැතුව නොදැනුවත්ව තනිව ඒ දේ කරන්න උත්සාහ කිරීම මගින්. තනිව කවදාවත් කුණ්ඩලිනී වගේ භයානක දෙයකට යන්න එපා. තනියෙන් කරන්න එපා. යෝගා කරාට කමක් නැහැ, භාවනා කරාට කමක් නැහැ. Tamanට ඕනේ දේ ඔයාලා ආධ්‍යාත්මිකව දියුණු වෙන්න මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව කමක් නැහැ. කුණ්ඩලිනී භාවනාව ඔයාලා නොදැනුවත්ව තනිව කරන්න යන්න එපා. ඒ වගේම රැවටෙන්න එපා. සමහර තැන්වල මන්ත්‍ර තියෙනවා, කුණ්ඩලිනී අවදි කරන මන්ත්‍රයක් කියයි මෙහෙමයි කියලා ඒ වගේ දේවල් තියෙනවා. ඒ දේවල් වලට රැවටෙන්න එපා. මොකද කිව්වොත් කුණ්ඩලිනී අවදි කරපු කෙනෙක් තමයි කුණ්ඩලිනී අවදි කරන විදිය හරියටම දන්නේ. එහෙම අය මේ සමාජය තුල හරිම අඩුයි. හරිම අඩුයි කියන්නේ එක්කෙනෙක් විතර වෙන්නේ නැති ලෝකෙට මැත්තේ. අපි අනික ඒ කෙනා කවුද කියලාවත් දන්නේ නැති වෙන්න පුළුවන්. අන්න නිසා කිසිම ගුරුහරුකමක් නැතුව කවදාවත් කුණ්ඩලිනී ශක්තිය අවදි කරන්න උත්සාහ කරන්න එපා. ඒක තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. මොකද නිදාගෙන ඉන්න සර්පයෙකුගේ පෙර පුහුණුවක් නැතුව නැගිට ගත්තොත් ඔයාට අනිවාර්යෙන් දෂ්ට කරනවා. අන්න නිසා පෙර පුහුණුවක් ලබා ගන්න, හරියට මේ මොකක්ද කියලා දැනගන්න, ඔයා කවුද කියලා හඳුනාගන්න, ඔයාගේ තියෙන වැරදි හදාගන්න, ඔයා හරියට ආධ්‍යාත්මිකව දියුණු වෙන්න. ඊට පස්සේ ඔයා කරන්න කැමති ඕන දෙයක් කරන්න. ඒකට කමක් නැහැ. ඉතින් මේ කුණ්ඩලිනී කියන්නේ ඇත්තටම භයානක දෙයක්. ඒක අනවශ්‍ය විදිහට ඔයාට ලැබුණොත් ඒ බලය ලැබෙන්නේ නැහැ. අනවශ්‍ය විදිහට එහෙම සාමාන්‍ය විශ්වය තුළ තෝරා ගැනීමක් තියෙනවා. අනවශ්‍ය විදිහට ඔයාව ක්‍රියාත්මක කරන්න ගියොත් තමයි ප්‍රශ්න වෙන්නේ. ක්‍රියාත්මක කරන්න බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරන්න, බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරලා බලහත්කාරයෙන් විශ්ව බලය ලබා ගන්න උත්සාහ කරලා ඔයාගේ ඔය තියෙන ජීවිතේ, ඔයාට මේ ලැබිලා තියෙන ජීවිතේත් ඔයා විනාශ කරගන්න තත්යකට පත් වෙන්න එපා. ඉතින් අවසාන වශයෙන් මේක තමයි කියන්න තියෙන්නේ. කුණ්ඩලිනී කියන සර්පයා නිදාගෙන ඉන්න සර්පෙක් අවදි කරන්න යන්න එපා. පෙර පුහුණුවක්, දැනුවත්කමක්, පුහුණුවක්, පුරුදුකමක් නැතිව. එහෙනම් අදට මේ පුංචි වීඩියෝ එකෙන් කතා කරේ කුණ්ඩලිනී ශක්තිය ගැන. ඉතින් ඒ ශක්තිය කියන එක කොච්චර භයානකද කියන එක දැනගෙන කිසිම දවසක සමාජ මාධ්‍ය තුළ තියෙන වැරදි දේවල් වලට ඔයාලා යොමු වෙන්න එපා. අපි දැකලා තියෙන සාමාන්‍යයෙන් තියෙනවා මන්ත්‍ර තියෙනවා, යන්ත්‍ර ඒවා තියෙනවා. ඉතින් මේ දේවල් වලට වඩා ඔයා කවුද කියලා හඳුනගෙන ආධ්‍යාත්මිකව දියුණු වෙද්දී ඔයාට ඉබේම ඒ බලය ලැබෙන්න පුළුවන්. ඉතින් හරියට ආධ්‍යාත්මිකව දියුණු වෙන්න ඔයා හරි මාර්ගය යන්න, හරි මාර්ගයේ යන කෙනෙක්ට ඕනම අවස්ථාවක විශ්වයේ පිහිට තියෙනවා. විශ්වයේ ආරක්ෂාව ඔයාට තියෙනවා. විශ්වයෙන් ඔයාව තෝරගත්තොත් ඔයාට ඒ අවස්ථාව උනත් ලැබෙන්න පුළුවන්. එහෙනම් අදට අපේ වීඩියෝ එක මේ විදිහට අවසන් වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.